හෙලෝ ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් ඔයාව සාදරයෙන් පිළිගන්නවා Ghost Fire YouTube channel එකට. ඉතින් අද අපි ප්ලේ කරන්න යන්නේ Minecraft. ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් දැමම subscribe කරන්න. ඉතින් අපේ ස්පෝන් එක හොඳම නැහැ. ඒ අස්සෙන් PS ඇවිල්ලා වද දෙනවා. පේනවනේ. ටෙරකොලා නෙමෙයි, මොකද්ද මේකට කියන නම මතක නැහැ. මොකක් හරි මහ එපා කරු බයොම් මේක තියෙන්නේ. මුලින්ම ආපුක මම කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ ආකාරයට ගසක් කපා ගන්න. ඉතින් මේකේ බල්ලන්ගේ ආමර හදන්න පුළුවන්. ඉතින් මේ ආකාරයට ගසක් කපාගෙන මෙන්න මේ ආකාරයට දාගන්න ඕන ලොක් ටික මෙන්න මෙතනින්. මෙන්න මේ ආකාරයට දමාගෙන අයියෝ ඇයි මේ ලොග් හැරෙන්නේ නැත්තේ? මං ඉතින් මේකට ෂේඩර් 5-10ක්ද දැම්මා නේ. මන්ද මොනවද දැම්මද කියලා මන් දන්නෙත් නැහැ. ඉතින් මේ ආකාරයට තියාගෙන මෙන්න මේ ක්‍රාෆ්ටින් ටේබල් එක තියාගන්න ඕන. මෙතනින් අන්නතන අමුතු බව්වෙක් ඉන්නවා. Minecraft අලුත් අප්ඩේට් එකේ ආපු එකෙක්. ඉතින් අපිට බෝන්නේ නැත්තම් ඌ යාළු කරගන්න තිබ්බා. කෝර් ෆ්‍රෙන්ඩ්ස්, මොකෝ කියන්නේ හොර වැඩක් කරමුද? ඔන්න බාණ්ඩ දැන් මං කරන වැඩේ. මට මූ ඕනවා. ගියා chat එකට. හරිද? මෙතන තිබ්බා. මෙතන ගහවා ස්ලෑෂ්. මෙතන ගහන්න give කියලා. give ඊට පස්සේ Alex කියලා අනිවාර්යෙන් ගහන්න ඕන. Alex BONE මෙතනින් ගහන්න. බ්ලොක් වලින් ගත්ත එකද? ආයේ අපි බ්ලොක් කරගමු. වැරදුනා. BLOCK කියලා ටයිප් කරලා මෙතන යවපු ගමන් ඔයාගේ අතට එනවා බෝන් ලොග් එක. අයියෝ චුට්ටක් ඉන්න බව්වෝ. බව්වා බලන් ඉන්න. මේ බෝන් ලොග් එක වැඩක් නැහැ. ඉතින් මං හිතුවා ඒකෙන් මේව ගන්න පුළුවන් ඇති කියලා. slash give Alex BONE බෝන් එකයි හම්බෙන්නේ. ඉතින් දැක්කනේ මේ ටේම් එකක්. හරි ටේම් වුණා. මේක ඕනේ නැහැ අපිට. මේ මුගේ ලස්සන අපි මුට ආමර් එකකුත් හදලම දෙමුද? ඉතින් මට බල්ලව වටිනවා. අපි 100 එකක් කරගමු. මං හිතනවා අරුන්ගෙන් 100 දාලා තමයි ගන්න කියලා. ස්ලෑෂ් ඉතින් මම මේක චීට් කරන්න හිතන්නේ නෙමෙයි. ඉතින් මගේ බව්වට ඕනනේ. ඉතින් give Alex SHEARS shears. ඔන්න ආවා කෝ අරුන් ටික. අන්න ඉන්නවා අතන එකේ. PS මෙතනින් යනවද? PS ට BS වෙන්න දෙන්නේ දැන්. අඩේ මුංගෙන් ගන්න බෑ. කොහොමද ගන්නෙ? මරලාද? PS කිව්වා ෆ්‍රෙන්ඩ්ස් බ්‍රෂ් එකක් ඕන කියලා. ඕකට ගහන්න එපා. එහෙට ඵලයක්. මූට ගහනවා ෆ්‍රෙන්ඩ්ස්. හරි බව්වා ගහන්නේ. අපිට ඕනේ 100 එකක් නෙමෙයි බ්‍රෂ් එකක් මං හිතන්නේ. ස්ලෑෂ් give මෙතන ප්‍රෑ වෙයි වගේ Alex. මේ පාරේ ඇහෙන ශබ්ද ගණන් ගන්න එපා. ඉතින් BRUSH brush. අපිට බ්‍රෂ් එකක් නම් හම්බුණා කෝවරු. ගන්න පුළුවන්. හරියයි. එකෙන් එකද ගන්න පුළුවන්. නේ මුංගෙන් ඇති වෙන්න ගත්තා. නේ 4යි ගන්න. අපිට 5යි ඕනේ මං හිතන්නේ. ක්‍රාෆ්ටින් ටේබල් එක තියාගෙන ඉතින් හදාගමු බව්වට ආමර් එක. අයනින් ගොට්ට ඕනේ නැහැ නේ. මම මේ ස්ටෑස් මේ කවුද PS ගෙන් ඇහැවේ. මෙහෙම තමයි බව්වට ආමර් එක හදන්නේ. කොහොනේ? මෙහෙම. මෙන්න මේකට මෙයා මේ තියෙන්නේ. තව එකක් ඕන කියහන්කෝ. මොන ෆ්‍රෙන්ඩ්ස් බ්‍රෂ් එක කුඩු.
හරි බලු වැඩි බලු වැඩි මේ අපිට මේ සියය ඕන්න තව ප්‍රශ්නයක් ගමු ඉතින් කරන්න දෙයක් නැහැ මේක ආයේ ටයිප් කරන්න බෑ ඉතින් ඒකනේ වැඩි මම බ්‍රෂ් එකක් අරන් ආයේ වීඩියෝ එක දාන්නම් ඉතින් ඕකේ බ්‍රෂ් එක ගත්තා මං ආයේ මුකුත්ම ගන්න නැහැ හරිද මේකෙන් පුදුමයි අරු එක බෝන් එකකට යාළුණා කෝ දැන් අරු හරිය මට තව එකක් දියන් අනේ ඉන්න තව එකක් දෙන්න තව එකයි එකයි හරි කොහමයි ක්‍රාෆ්ටින් ටේබල් එක ක්‍රාෆ්ටින් ටේබල් එක කොහෙද තිබ්බේ මොන ලෝකෙද ක්‍රාෆ්ටින් ටේබල් එක අයියෝ මේකේ අර තියෙන අර අතන අර එතන ළඟම එකෙක් ඉඳලා මම මෙහෙ ආවනේ ඒක ගන්න මට ඉතින් මතක නැහැ ආමර් එක හදන හැටි ඔන්න ඕකෙන් තමයි හැදුවේ දැන් අපි මේ දෙක අල්ලලා විසික් කරමු ඉතින් මොකද මේක සර්වයිවල් ගයිඩ් එක අනේ කොහොමද විසික් කරන්නේ මේ කොහොමද විසික් කරන්නේ අනේ කොහොමද විසික් කරන්නේ විසික් වෙන්නේ නැහනේ අයියෝ මේ දෙක අල්ලලා හරි එන්ඩයන් අපි දැන් ඔන්න මගේ ආරක්ෂාවට එක්කෙනෙක් ඉන්නවා ක්‍රාෆ්ටින් ටේබල් එක මේ වරේ යන්න මම මොනවද හදාගන්න ගියා පොරව හදන්න බෑ ගියා අපිට මදිද ස්ටික් කෝන් හතරක් ඇති අපි හදමු ගල් කට්ටක් එකපාර ස්ටෝන් ඒජ් මෙයා මේ දෙක විසික් කරන්න ඕන මට කොහොමද විසික් කරන්නේ මම මැරෙන්නද මැරුණත් යන්නේ මම මේවා දාලානේ තියෙන්නේ ස්ටෝන් එකෙන් හී කඩනවා දැකලා නෑනේ කොහමගේ බව්වා ඒ වුණා සුපිරියෝයි මේ තියෙන්නේ මචං ස්ටෝන් ඒජ් යන්න සුපිරි තැන ඉතින් ඔයාලා කමෙන්ට් වල දාන්න එපා මං චීට් කරනවා නම්මනම් කියලා මට ඕනේ මගේ බව්වව ෂේඩර් මොන හරි වෙලා ඉතින් ෂේඩර් හින්දා වර්ල්ඩ් එක ක්‍රෑෂ් වෙනවා දැක්කනේ TNT එකක් පිපුරුවොත් විනාසයි අපිට ඕනේ සම්පූර්ණයෙන් 30ක් වගේ ඕනේ අපි 30ක් කඩා ගමු ගල් මොනා මේ PS මොනවාද කියනවා යාළුවේ මොකද්ද හරි ඉතින් මට PS කිව්වා මේක ඕෆ් කරලා ගල් කඩන්න කියලා. එතකොට අපිට එකපාර හදාන්න තියෙන්නේ. දැන් මේකෙන් ඔක්කොම බඩු මුට්ටු ටික හදාගෙන යා. පොරවක් ඕන. ගල් කටු හදන්න මදිනේ. මේ බ්‍රෂ් හදන්න මොනවද ඕනේ? කොපර් ඕන. හරි අපිට ඕනේ තව සවලක් and furnace දෙකක්. ඇයි furnace දෙකක් මෙන්න මේකක් හදන්න. නෑ මේකක් නෙමෙයි මේක. ඒක ලොක් හතරක් ඕනේ ඒක දැම්මම ඕනේ නෑ මම හිතන්නේ. රෑ වෙනවා. හරිනේ අමාරුව. හැබැයි රෑ වුණාට කරන්න වැඩක් තියෙනවා ඉතින්. කරන්න දෙයක් නෑ ආයි චීටින් පාරක් දාන්න වෙනවා. ඔන්න බාන්න දැන් මම කරන වැඩේ. මේකට ගියා. මෙන්න මේකට ගියා time set sunrise. ඔන්න බාන්න දැන් වෙන වැඩේ. ටන් ටටෑන්. ඉතින් ලස්සන උදයක් ඉර පායා එනවා බලාගෙන ඉමු අපි. දැක්කන ඉර රවුම් ඉතින් ඔම්මෝ ලස්සනයි සුන්දර උදයම් රැයේ ඉතින් මං ඔයාලට පෙන්නවා කොහොමද ඔයාලට ටක් ගාලා උදේ කරගන්න ඕන නම් කරන්න ඕනේ කියලා පේනනේ මොබ්ලා ස්පෝන් උන්නේ අයියෝ අපි දැන් කොහෙද යන්නේ මැප් එක මගේ වම් අතට ගමු ඉතින් මට පේන විදියට මැප් එකේ යන්න තියෙන අපේ සුන්දර ඉන්දර ලස්සන හඳ පේනවනේ හඳ බැස යන සුන්දර මොහොත වතුර පේනවනේ එහෙනම් අමුතුයි ඉතින් ඒ ෂේඩර් එකේ හින්දා තමයි අමුතුම ෂේඩර් එකක් එන මේකේ බලාකුළු නැහැනේ බලාකුළු තාම ආවේ නැහැ අහසට නැත්තම් බලාකුළු වල හැඩ එහෙම වෙනස් අපිට ගේ හදන්න මෙතනට එන්න වෙනවා මෙන්න මේ බ්ලොක් කරයි යන්න අන්න ඉන්නවා සිය කෙනෙක් නෑ මම ප්ලේස් කරපු බෝන් බ්ලොක් එක මං හිතුවා සිය කෙනෙක් කියලා සිය නෙමෙයි ෂීප් කෙනෙක් අකුරුත් වැරදෙනවා ඉතින් හරි මිනිස්සුන්ටම වරදි. එහෙනම් අපි මෙතනින් එහාට ගිහිල්ලා ගමුද? නෑ අපි යන්. මේ අර ලස්සන මෙන්න මේ වගේ අඩුවම 30 ටික හම්බ වෙනවා මං හිතන්නේ. නෑ. ආවර හම්බ වැඩි වෙන්නේ
ෂේඩර් එකේ හින්දා බ්ලොක් එකේ ඉඳන් ඔක්කොම වෙනස් වෙලා. ආක්මර්ඩන් තමයි ඉතින් ෂේඩර් එක ඔයාලත් දාගෙන සෙල්ලම් කාණ්ඩ. ඒක මම ගත්තේ Minecraft මොඩින් කියන එකෙන්. කොහෙද සෑන්ඩින් එකක් නම් තියෙනවා. මේ කන්දෙන් එහා පැත්තට යන්න වෙයිද? අපේ PS කියනවා අන්න අර පැත්තට යන්නලු. මගේ අතේ හෙල්ලෙන්නේ නැද්ද? ෆ්‍රෙන්ඩ්ස් මම ඔයාලට මැජික් එකක් පෙන්නන්නද? ඉන්න මම third person දාගෙන ඉන්න. ඉතින් ඔන්න මම third person දාගත්තා. ඉතින් මගේ කැරක්ටර් තමයි ඇලෙක්ස්. මම ඉතින් ස්කින් එකක් මුකුත් හදාගත්තේ නැහැ. ඉතින් තාම පුරුදුත් නැහැ third person. ඔන්න බලන්න මැජික් එක. ඉමෝට් එක කොහොමද? ඔහොම ඉන්න මම මේක මැප් එක ගලවන්න. ඔන්න බලන්න ෆ්‍රෙන්ඩ්ස් ඉමෝට් එක. හායි. Tung. Alex is waving, clapping. මොනවද මේ වෙන්නේ? chat එකේ යන දේ පේනවද ඔයාලට? What was that? ඒ මොකක්ද ඒ? හරි අපි කැමරාව හදාගෙන වෙලා. හරි ඉතින් මම හදාගත්තා. ඕව දෙයක්. වරෙන් බව්වා. මගේ බව්වට දැන් කෑමක් නැහැ, මටත් කෑම නැහැ. ඉතින් බව් මට නැති එකේ බව්වට මොනවා ගන්නද? අපිට මැප් එක ඕනේ නැහැ. මං හිතට පස්සේ වෙලාවක මැප් එකට යන්. අපි දැන් ඔළුව හැරිච්චත් යන් ඉතින් පිස්සු හැදිලා වගේ. මං නම් ආසම නැහැ මෙතනට. මේ පේනවනේ. හැටි මෙතන. Minecraft එකේ වෙන දෙයක් තමයි බයෝම් එකෙන් බයෝම් එකට ඩර්ට් බ්ලොක් වෙනස්. දැන් ඕක් බයෝම් එකක වගේ නිකන් මේකේ ඕක් ගසුත් වෙනස්. පේනවනේ එහෙනම් අමුතුයි. ලස්සන ඕක් බයෝම් තියෙනවා. ඉතින් අපිට විලේජ් එකක් හම්බුනොත් ඊට වඩා හොඳයි. මට මේ Minecraft ගාද්දි වෙච්ච වැඩක් තමයි ෆ්‍රෙන්ඩ්ස් විලේජ් එකට ගිහලා ටික දවසක් සර්වයිවර් වෙද්දි විලේජර්ස්ලා අතුරුදහන් වෙනවා. ඊට පස්සේ විලේජර්ස්ලා හොයන්න තව ගමකට යන්න ඕන. අයියෝ මගේ කෑමක් නැහැ. ඇපල් ගෙඩියක්වත් තිබ්බනම් මේ අවස්ථාවේ හැටියට වටිනවා බා. මේ ගස් වලින් පැන තමයි දැන් යන්න වෙන්නේ. කෑම නැහැනේ. හරිම හොඳයි. ඒ මගේ බව්වකෝ. බව්වෝ එන්න බීමට. ඒ උට ෆෝලින් ඩැමේජ් නැද්ද? උට TP වෙන්න පුළුවන් නේ. මට දුවන්න දෙන්නෙත් නෑ දැන්. බඩ පුරව ගන්න පුළුවන් තෑමක් නැත් එක්කයි. අයියෝ මම මේ මොනවද මේ? මට පෙන්නන්න බෑ ඉතින්. මට මෙතනම ගේ හදන්න වෙයිද? මෙතන නම් හදන්න අම්මට සිරි. හදන්න වෙයි වගේ. කැමනේ අන්න අතන තියෙන මොනවාද ගස් වගේක්. ගිහලා තමයි බලන්න එන්නේ. හෙල්ත් එකත් අඩුයි 4යි තියෙන්නේ. අනේ පටන් ගන්න. ඉතින් මං ආයෙ නම් නයිට් එක මේව කරන්න නැහැ ඉතින්. මං කැමරාව ඕෆ් කරලා උදේ වෙනකන් ඉන්න. ආයෙ රෑ වුණා. තාම අපිට ෂීප්ලා නැහැ. මොකේ මේකේ සත්තු ස්පෝන් වෙන්නේ නැත්තේ. ඒ මට දුවන්න දෙන්නෙත් නැහැ. මගේ ඉන්වෙන්ටරි එකේ කෑම ඇත්තෙත් නැහැ. පත ගෙව්ව ගන්නන් තියෙනවා. මගේ ඉන්වෙන්ටරි එකේ කෑම නැහැ. අපිට බඩගින්න මැරෙන්න වෙන්නේ ඉතින් කව් කෙනෙක්ව මැරුවා නේ බම්බා. ඒ අනිත් එකේනේ PS ඇවිල්ලා වැඩේ කෑවනේ. PS ඇවිල්ලා මගේ නම කිව්වා. ඊට පස්සේ මම මේ වීඩියෝ එක කට් කරලා ආයෙ තව එකක් රෙකෝඩ් කරනවා. අයියෝ හાર્ට් 3යි ඩෙසර්ට් බයෝම් එකක් ඒ වහර. ෂේප් එක යන ෂේප් එකේ. අයියෝ එන්චාන්ටිං ගෝල්ඩන් ඇපල් එකක් ගන්නත් හිතනවා ස්ලෑෂ් ගහලා. එනවාට බෑනේ. එක්කෝ මං ගන්නවා ඉතින් එක්කෝ බෑනේ නැත්තම් කරන්න. ස්ලෑෂ් give n නෑ මොකද්ද? Alex n chanted මෙන්න මේකට ගියා. මේක දැම්මා. මං ඉතින් හෙලකුරු කීබෝඩ් එක තමයි පාවිච්චි කරන්නේ. ගෝල්ඩන් කියලා ගහන්න ඕන. ගෝල්ඩන් මේකට ගියා. මේක ගහවා APPLE. ඔන්න ඕක තමයි මේ එකයි එන්නේ ඉතින්. එකයි එන්නේ ගොඩක් එන්නේ. අයියෝ අපි මේක පිරුන්නේ නැහැ. ඉතින් හංගබායි කරන්න දෙයක් නැහැ.
හෙල්ත් එක පුරව ගත්තා. මේ වතුර එහෙනම් 아무තු වෙනේ සේඩර් එකේ ඉන්න. මට පීනන්න දෙන්නෙත් නෑ ගියාංකෝ. නෑ පීනන මොඩ් එකට ආවා. හරි. දැන් නම් පීනන එක නැති වුණා. මගේ එකෙන් පාටිකල්ස් යනවා. ඌ මේ වගේමනේ. මගේ බව්වත් එනවා. ඉතින් මාව ෆලෝ කරා. ඉතින් ඔයාලත් බව්ව වගේ මාව ෆලෝ කරන්න ඉතින් දැම්මම සබ්ස්ක්‍රයිබ් කරන්න. මෙන්න තියනවා සුපිරි භාණ්ඩයක් වෙන්න. අම්බෝ. මේව දැක්ක කියන්නේ දෙයියෝ දැක්ක වගේ. දැක්ක ගමන් ගලව ගන්න ඉතින්. දෙකයි තියෙන්නේ. හරිම හොඳයි. ලස්සනයි. මෙන්න මේවත් ඕනයි. ඉතින් දැන් ඒව ගත්තා නම් මේවත් ගන්න වෙනවා. කවදාවත් මේව බැහැලා කඩන්න එපා. ඉතින් ඔන්න ඔය බ්ලොක් එක උඩින් ඉඳන් කඩන්න එපා. යට පල්ලම තිබ්බොත් අපි ලෙෆ්ට්. ඔන්න. නෑ මේකේ නම් පල්ලම නෑ. මට ඇති පහක් ඇති හොඳට. සුගර්කේන්. අනේ මෙතන මොකක්ද වෙන සීන් එක? ෂේඩර් එකකින් ඉඳ වෙන්නද? යාමන් උඩට. අයියෝ. අනේ කෑම කාන්තාරේ කෑම නැතුව මැරෙන්න වෙන්නේ දැන් මට. කාන්තාරේ කෑම නැතුව මිනිස්සු මැරෙනවා දැකලා තියෙනවා නම් දැන් බලා ගන්න. තඩි කාන්තාරයක් ගිරිලා මැරෙන්න බෑ කෑම නැතුව මැරුවා. එමන් ශවලක් හදාගත්තා නේ. ඩෙසර්ට් විලේජ් එකක්වත් හම්බුණා නම් දැන් ඔක්කොමට වඩා කෑම තමයි වටින්නේ. වැටෙන්න එපා. වැටෙන්න. අයියෝ කේවින් යන්න බෑ කෑම නැතුව ඉන්නේ. අම්මෝ. වැටුණානේ ඉතින් වැට්ටනේ ඉතින්. යම. අනේ මං ඉවරයි. යම ඉවරයි. පළ අම්මෝ. ගැහුවා ස්පයිඩර් එක කොර වෙන්න. ගහපන් බව්වා ඔකට. මුට ගහපන් මුට ගහපන්. ගහපන් මුට. මගේ බව්වා ඉන්නවා. උඹ මරයි මාව මරයි වගේ. අනේ මගේ බව්වෝ. අද එපිය මැරිලම ඉපදෙන්න වෙයි වගේ බා. කවුද මේ? කිරිප. හිටපල. හිටපල. මට ඩැමේජ් උන්නේ නැහැ. මංගා රෙසිස්ටේෂන් තියෙනවා ඒක තමයි. මොනවාද? අයන් නෑ. ඉතින් මම මේකේ කොයි වෙලාවකවත් කිව්වේ නෑ මැරෙන්න බෑ කියලා. හරි. මගේ බව්ව බලාගනි ඒක ගැන. අනේ මගේ බව්වට කහන්නේ නෑ. මම මැරුන්නේ නෑ. මගේ බව්වා. අනේ මගේ බව්වා නෑනේ. අනේ මගේ බව්වා නෑ. අයියෝ මගේ බව්වා. මගේ බව්වව දැක්කද? අනේ දුක තමයි ඉතින් මගේ බල්ලා ලෝස්. මං හිතන්නේ අතනම සොම්බියා මට ගහද්දි බල්ලා මැරුණා. කේව්වා සිරින් ගන්න ගියානේ ඉතින් මාත් බූරුවා වගේ. හරි ඉතින් මොකද්ද හිතෙන්නේ අද EPA ගැන ඉතින් කරන්න දෙයක් නැහැ. අදින් මෙච්චර තමයි. අපිට EPA ඉවර කරන්න වෙනවා. ඉතින් මගේ බව්වා නැති වුණා. ලබන ඊළඟ EPA අපි අනිවාර්යයෙන්ම ඉතින් ෆුල් අයන් ආමර් යන්න ඕන. ඉතින් දැනටමත් අයන් හතරක් තියෙනවානේ. අයන් වලට පෙරේත වෙලා අන්තිමට මගේ බව්වවත් නැති වුණා. ඉතින් ඔයාලා බලන්න ඉතින් මම මැරිලත් මගේ බඩු තියෙන්නේ කොහොමද කියලා මං කීප් ඉන්වෙස්ටරි දාගෙන තියෙන්නේ ඉතින්. අයියෝ මගේ බව්වා හරිනම් මෙතනට TP වෙන්න ඕන මම මැරුණාම. ඇයි එහෙම උනේ නැත්තේ? ලස්සන හඳ පායන් එනවා. මැදියම් රාමේ. එහෙනම් අපි ගියා. ඉතින් මගේ channel එක දැම්මම subscribe කරලා like කරලා comment කරන්න අමතක කරන්න එපා. share කරන්න විශේෂයෙන්ම. මගේ බල්ලා නැති වුණා. දුක තමයි. ඉතින් අපි යනවා. මැදියම් රැයි මං ගියා.